රේඩියෝ එකක් රුපියල් 325ක් වගේ සුළු මුදලකට ඒකත් ආඩු කරලා අපිට දාගන්න පුළුවන්. ඒ විදිහට දාගන්නේ කොහොමද කියලා අන්පෙයිඩ් එකක්. හරි මුලින්ම ඔයාලගේ ටෙම්ප්මේල් එකට ගිහිල්ලා account එක copy කරගන්න ඕනේ. copy කරගෙන මෙන්න මේ විදිහට via browser එකට මෙන්න මේ විදිහට ඇවිල්ලා data clear කරලා AliExpress කියලා search කරගන්න ඕනේ. මේ විදිහට aliexpress.com කියලා search කරලා AliExpress website එකට අපි යනවා. .com කියලා search කරපුවාම ඊට පස්සේ මෙතන යටින් එන sign in කියන බටන් එක click කරලා account එක create කරගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට අපි account එක create කරගමු. මෙන්න මේ විදිහට අපි මෙන්න මෙතන dot තුනක් click කරලා මෙන්න මෙතෙන්ට අපේ email අපි copy කරගත්තු email එක දීලා මෙන්න ආයෙ අපි මෙන්න මෙතෙන්ට ඒ විදිහට account එක paste කරලා password එකක් දාලා ඉතින් password එක දාගත්තට පස්සේ අපි create account කියන බටන් එක click කරමු. ඊට පස්සේ මෙතනින් එන මෙන්න මේ slide කරන්න ඕන මෙන්න මේක මේ විදිහට මේ පැත්තට slide කරලා create account කියන එක ආයෙ වරක් click කරන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ mail account එකට ආයෙ පාරක් ගිහිල්ලා අර verification code එක copy කරගෙන ආවිල්ලා තෙන්න paste කරගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට මම code එක ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මම මේ code එක apply කරනවා. මේ විදිහට මෙතෙන්ට code එක දෙනවා. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතන radio කියලා search කරලා අපේ item එක select කරගමු. හරි මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහට card එක add කරගන්නවා. ඊපස්සේ drone කියලා search කරලා drone එක card එකට add කරගන්නවා. මම ඔයිට කලින් වීඩියෝ වලත් පෙන්නලා තියෙනවා. මේ විදිහට card එකට මෙන්න මේ drone එකත් මම add කරගන්නවා. හරි මම මෙන්න මේ විදිහට ඊට පස්සේ check out කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට fake address එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි DuckDuckGo app එකට යන්න ඕනේ. ඒකත් aliexpress.com කියලා search කරලා account එකට log වෙන්න ඕනේ. ඉතින් අපි DuckDuckGo app එකෙන් login වෙනවා. ඊට පස්සේ අපි දැන් ගිහින් cart එකට ගිහිල්ලා check out කියන බටන් එක click කරමු. අපිට දැන් තියෙන place order කියන බටන් එක click කරන්න. අපිට තියෙන මෙතන අලුත් tab එකක් open කරලා fake visa card generator කියලා search කරන්න. මේ උඩම තියෙන එකට යන්න ඕනේ. ඒකට තියෙන මේ කොළ පාට එක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන ඉලක්කම් ටික copy කරගන්න ඕනේ. එතන paste කරගමු අපි. මෙන්න මෙතන paste කරලා card holder name එකට කැමති එකක් දෙන්න. ඊට පස්සේ අපිට තියෙන pay now කියන බටන් එක click කරන්න. ඊට පස්සේ අපි order එක මෙහා වෙනවා. අපි ගිහිල්ලා බලමු order එක unpaid වෙලාද කියලා. මේ විදිහට අපි ගිහිල්ලා බැලුවොත් අපේ unpaid එක වෙලා තියෙනවා. අපි payment එකත් කරලම් බලමු unpaid payment එක වෙනවද කියලා. payment එක කරන කලින් ඔයාලා fake address එක edit කරගන්න ඕනේ. ඔයාලගේ correct address එකට කියන්නේ ඔයාලගේ ඇත්ත address එකට. මෙන්න මේ විදිහට අපේ order එක හරියටම place වෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් මේ to ship කියන තැන අපිට processing වෙනවා. මේක verify වෙන ගමන් තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි welcome deal item එකක් කොහොම unpaid දාගෙන pay කරන්නේ. මේ වීඩියෝ හොඳයි කියලා තියෙනවා වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරන්න. තව සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට සමු ගන්නවා.